හෙළ සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. ඔයාලව අදත් මගේ වයිල්ඩ් පැන්සි පැෂන් නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම පුංචි ඉල්ලීමකුත් තියෙනවා ඔයගොල්ලන්ගෙන් කරන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ස්කර්ට් එකකට අඳින්න පුළුවන් බ්ලවුස් එකක් මසාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි රෙද්ද දෙකට නවා ගන්නවා මේ විදියට. ඊට පස්සේ අපි බොත්තම් කාසි මහ ගන්න පුළුවන් ආකාරයට අඟලක පටියක් මේ විදියට සලකුණු කර ගන්නවා. අපි මේ විදියට සෝල්ඩර් එක සලකුණු කර ගන්නවා. මේ තින්නේ අපි සලකුණු කරගත්ත ඉදිරිපස කොටස අපි බ්ලවුස් එකේ. දැන් අපි මේක සලකුණු ලයින් එක දිගේ කපා ගන්නවා. මේ තියෙන්නේ අපි කපාගත්ත බ්ලවුස් එක ඉදිරිපස කොටසේ. දැන් අපි කපාගත් බ්ලවුස් එකේ ඉදිරිපස කොටස උපයෝගී කරගෙන මේ විදියට පිටුපස කොටසත් සලකුණු කර ගන්නවා. දැන් අපි පිටුපස කොටසත් කපා ගන්නවා. මේ තියෙන්නේ අපි කපාගත් පිටුපස කොටස. දැන් අපි බ්ලවුස් එකට අවශ්‍ය වන අත ඇඳ ගන්නවා. මුලින්ම අපේ ෆැබ්‍රික් එක හතරට නවාගෙන මේ විදියට
ඇඳගෙන කපා ගන්නවා. අපි කපා ගත්තන් පස්සේ දැන් අපිට තියෙන්නේ අපේ බ්ලවුස් එක මහන්න. මේ විදිහට අපි මුලින්ම බොත්තම් ඊට පස්සේ බොත්තම් පටිය මේ ආකාරයෙන් මහ ගන්නවා. දැන් අපි ෂෝල්ඩර් මසා ගන්නවා. දැන් අපි අපේ බ්ලවුස් එකේ කොලර් එක මහගමු. ප්‍රථමයෙන් අපි කොලර් එකට අවශ්‍ය වන පිවුසින් එක අලවගෙන මේ විදියට මහ ගන්නවා. මේ තියෙන්නේ අපි සකස් කරගත් කොලර් එක. අපි අපේ බ්ලවුස් එකට අත සම්බන්ධ කරනවා. දැන් අපි කොලර් එක සම්බන්ධ කරගන්නවා අපේ බ්ලවුස් එකට. සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි අපේ බ්ලවුස් එකේ සයිඩ් ස්ලිම් මසා ගන්නවා. අපි සයිඩ් ස්ලිම් මසාගෙන ඉවරයි. දැන් ඉතින් අපේ බ්ලවුස් එක අවසానයි. ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් කියලා. ඔයාලට පුළුවන් මාව subscribe කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.